හායි කොහොමද ඔයාලට මන් සැරිසරන්න අද ඔයාලට ඇරංආවේ රාජ අල හිටවන විදිහ වීඩිය එකක් සමහරයි දන්නවත් ඇති දන්න ඇති අයට තමම වීඩිය කරංාව මේ තියෙන මේ පැත්තේ රාජල හිටවලා මමිට කලින් හිටව්වා යලකන්නේ කොඹුරු කපල ඉවර වෙලා මහකන්නේ කොඹුරු කපල ඉවර වෙල්ලවා යලකන්නේ තමයි දැම්ම අපි රාජල හිටවන්න යන්නේ මෙදවසල වැස්සක්කයා වැස්සක්කයාට පස්සේ වතුර පාරක් හැරව්වා මොකද මාස එක හමාරක විතර දිග පෑවිල්ලක් තිබ්බා ඊට පස්සේ ඒ දවසේ අපට වැස්සක් ඇත්තරම වැස්ස කියාට පස්සේ දැම් පරිසරේත් මාරදිර ලස්සන වෙලා ගහ කොල පාටට පේනවා මේ තියෙන්නේ රාජල හිටවලා පිදුරු දාපුවා මංවලට පෙන්න්නම් මෙන්න රාජල මෙන්න මේ ආකාරෙන් ග්‍රෑම් 250 ග්‍රෑම් 300ක් වගේ ප්‍රමාණයට රාජල අපි කපාගන්නවා මෙන්න මේ රාජල බීජ මේ පාච්චි දැන් අප හිටවන්න හදන්නේ මෙන්න මේ ආකාරයෙන් සාමාන්‍යයෙන් පාච්චි දෙකක් අතර පරතරය තියාගන්න ඕන අපි අතර එක්කෙනෙක්ට යන්න පුළුවන් පරතරයක් තියාගන්න ඕන මම මේ වතුර හරවලා තියෙන්නේ මොකද ටික දවසක් පායලා තිබුණා මේ කැට පවා පෙඟිලා නෑ පස් කැට පෙඟෙන්න තමයි වතුර ටිකක් හැරෙන්නේ නැත්නම් වතුර ගොඩක් තිබ්බොත් රාජාල කුණු වෙනවා රාජාලේ කුණු වෙන්න බලනවා ඒ නිසා මේ මරක් වෙන්න බලනවා ඒ නිසා වතුර කපලා දාන්න ඕන පස් පෙඟුණාට පස්සේ මේ වගේ පිදුරුත් ඔයාලට තියෙනවා නම් හොඳයි පිදුරු දාගන්නත් ඕන රාජල හිටවලා ඉවරලා මොකද එතකොට තෙතමනේ හොඳට රැඳෙනවා පිදුරු දානකේ වාසියක් තමයි පාත්ති වැස්සට පස්සේ සේදිලා යන්නේ නැහැ සහ එක දිගට ලොකු අවුවක් තිබ්බත් මේ පාත්ති වේලෙන්න බලන්න පිදුරු දාන්න ඕන රාජල හිටවලා ඉවරලා අතරතුර පිදුරු දාගන්නේ හොඳයි පාත්ති වලට දැන් අපි හිටවන්න හදන්නේ මම හිටවන විදිය පෙන්නන්නම් ඔයාලට සාමාන්‍යයෙන් අඟල් 8ක අපිට හිටවන්නේ අඟල් 8න් 8 වගේ පරතරයක තමයි රාජල කෑලි මේ විදියට බීජ සාමාන්‍යයෙන් පාත්තියක අඟල් 8න් 8ට වගේ පරතරයක තියලා තමයි අපි හිටවන්නේ මෙන්න මේ විදියට හිටවලා අතින් පොඩ්ඩක් පස් ටිකක් දාගන්නවා ඊට පස්සේ අපි පස් දාලා වහනවා ඊට පස්සේ පිදුරු දාගන්නත් තියෙනවා හොඳයි පාත්ති රාජල පාත්ති වලට මොකද එතකොට වේලෙන්නේ නැහනේ අපි නම් පිදුරු දානවා ඉතින් අපිට පිදුරු හම්බුණා මෙන්න මේ විදිහට පිදුරු පාත්ති වලට දාගන්න එක ඉතාමත් හොඳයි මොකද පාත්ති වේලෙන්නේ දිගට සතියක් දෙකක් පෑවුවත් පාත්ති වෙලෙන්නේ සහ ලොකු වැස්සක් වැස්සත් පාත්ති හේදිලා යන එක අඩු වෙනවා සහ වල් එන්නේ නැහැ ඒක ඉතාමත් හොඳයි නැත්තම් වල් පැල ආයි වෙනම අපි ශ්‍රමයක් කරන්න ඕන මේ පාත්ති අතර වල් පැල ගලවන්න ඒකටත් ඉතාමත් හොඳයි මේ පිදුරු දාන එක පාත්ති අතරට මෙන්න මේ විදිහට රාජල වලට පිදුරු දාලා ඉවරයි දැන් මේ තියෙන හිටවලා ඉවරයි මම රාජල පැලවුණාට පස්සෙත් වීඩියෝ එකක් අරන් එන්න මේ වගේ ඉතින් ලස්සන වීඩියෝ ඔයාලට බලන්න පුළුවන් මන් සැරිසරන්න YouTube channel එකත් එක්ක එකතු වෙලා හිටියොත් වීඩියෝ එක බලපු හැමෝටම ගොඩක් ස්තුතියි තවත් මේ වගේ වීඩියෝ එකකින් ආයෙත් හම්බ වෙමු